ඔන්න බලන්න රුපියල් 300ක අඹ වලින් කොච්චර අයිස් පැකට් ප්‍රමාණයක් හදන්න පුළුවන්ද කියලා. හරි. මේ අපිට රුපියල් 300යි. ඔන්න මම එකෙන් හැදුවා. ආයි සුපිරියට මාව මේ කිරි එක අඹ කිරි එක මැංගෝ මිල්ක් මේක හරිම රසයි. මෙන්න මේ විදිහට තමයි පුරවන්න ඕනේ. හරි. මේ විදිහට පොල් නිල් දැම්මා බටේට මොනවා පුරවා ගත්තා. මේ හරි ලේසි. මෙන්න මේ විදිහට මේ සූඩ හරි සීල් කරන තැන හරියට ලස්සනට තියාගන්න පිළිවෙලට. ඒක රවුමට තියන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මේ අතර තියාගන්නත් පුළුවන්. ඒකල මෙන්න මේ විදිහට සීල් කරන්න. හරි ලේසි. හරිද ඔන්න බලන්න. ඔච්චරයි තියෙන්නේ. ඕකට කෝස් කරන්න ඕන දෝක කරන්න. ඕක කෝස් කරන්න දෙයක් නැහැ. මම ඔයාලට රෙසිපි එක දෙන්නම්. හදන්න. මාරලා බලන්න. මට ওই ටිකම හදන්න මේ කිරි අයිස් එක මාර රසයි යෝග අඹ කිරි කිරි අඹත් එක්ක දාලා හදලා තියෙන්නේ සුපිරි රසයි. ඔය රුපියල් 80යි මට ගියේ ওই ටික හදන්න පැකට් 140ට. ආදායම 2100ක්. හරි. ඉතින් ඕක හදන්න ඕක මේ ටික කරන්න ඔයාලට ඕනද මේවා? මොනවාද මේ කෝස් කරන්න ඕනද? ඔය දඟලන්න ඕනේ නැහැ. රෙසිපි එක දෙන්නම් හරියටම හරි ස්වභාවික පළතුරු වලින් ෆ්‍රෙෂ් ෆෘට් වලින් ආටිෆිෂල් ෆ්ලේවර්ස් වලට වැඩිය ලාභයි පළතුරු අඩුවට හම්බුනොත්. හරි. මොටිවේෂන් වීඩියෝ බල බල නිකන් කාලේ කකා ඉන්නත් එපා. මේ වැඩේ පටන් ගන්න. අදම වැඩේ පටන් ගන්න මම රෙසිපි එක දෙන්නම්. රුපියල් 20000යි 25000යි උපරිම වාර බිස්නස් එක පටන් ගන්න පුළුවන්. සීලර් ගන්න කඩේ විස්තර තියෙනවා, පොලිතින් print කර ගන්න ආයතන වල විස්තර තියෙනවා PDF එකේ. ඊට අමතරව ඔයාට මේ පළතුරු වලට ඕනනම් මම කලර් කෝඩ් එකක් දෙන්නම්. හරි. ඒක දෙන විදිය කලර් කෝඩ් එක කොහොමද ගන්න කියලා PDF එකේ දාලා තියෙනවා. පටන් ගන්න ගෙදර ඉඳන් ගන්න පුළුවන් මැච් එක. හරි.